සාදුකාරයක් පවත්වන්න. නැවතත් සාදුකාරයක් පවත්වන්න. නැවතත් සාදුකාරයක් පවත්වන්න. නමස්කාරය කියන්න පන්සිල් සමාදන් වීම සඳහා. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පේ බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පේ ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පේ සංඝං සරණං ගච්ඡාමි တတိယံ පේ බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පේ ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පේ සංඝං සරණං ගච්ඡාමි ပါဏာတိပါတာဝေရမဏိ සික්ඛාපදං සමාදියාමි อดิงนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิกาเมสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาทาเวรมณีสิกขาปดังสมาธิยามิสุราเมรยมัจจปมาดัตตานาเวรมณีสิกขาปดังสมาธิยามิසාදු කියන්න සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යථාපි පුප්පරාසිම්හා කෛරාමාලා ගුණී වහු එවං ජාතේන මච්චේන කත්පබ්බං කුසලං බහුං. ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත ගුණගරුක කාරුණික බෞද්ධ පින්වතුනි, මේ පින්වත් හැම කෙනාම මේ අවස්ථාවේදී සූදානම් වෙන්නේ තුල්ලුවක් සනහා වදාළ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ ශ්‍රී මුඛයෙන් දේශනා කරන්නට යෙදුන සුවාසු දහසක් ධර්මස්කන්ධයන් අතුරින් පුංචි දහම් බෙදක් ශ්‍රවණය කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. ඒ දහම් බෙද ශ්‍රවණය කරලා තමන්ගේ මේ ලෝක ජීවිතයටත් පරලෝක ජීවිතයටත් හේතු වෙන උතුම් වූ පුණ්‍ය ධර්මයන් පුණ්‍ය ක්‍රියාවන් සිද්ධ කරගන්නට සූදානම් වෙන අවස්ථාවක් මොහොතක්. ඉතින් නුවන් මහත්මයා ඒ නෝනා මහත්මිය ඇතුළු මේ පින්වත් හැම කෙනාම බොහෝමත්ම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් මේ ධර්ම දේශනාදී පුණ්‍ය ධර්මයන් පින්කම් සිද්ධ කරනවා. මේ පින්කම් වල ප්‍රධානම අරමුණ මුඛ්‍ය පරමාර්ථය මීට 3 මාසයකට මත්තෙන් නිදන ප්‍රාප්ත වෙන්නට යෙදුන කේ.ඩී. ඇලිස් නෝනා සෙනෙහවර දයාබර උපාසකම්ම දයාබර ආච්චියම්ම දයාබර ඥාතිවරිය හිතවතෙනිය අසල්වැසිනිය සිහිපත් කරලා ඒ දයාබර ආච්චි අම්මාට පරලෝක සංග්‍රහයක් වශයෙන් තමයි මේ දුවා දරුවෝ මුණුබුරු මිනිබිරියන් ඥාතිහිත මිත්‍රාදී හැම කෙනෙක්ම මේ පුණ්‍ය ධර්මයන් පුණ්‍ය ක්‍රියාවන් සිද්ධ කරන්නේ. මේ පින්කම් මාලාව තුල ඔබ පින්කම් එකක් දෙකක් නෙවෙයි පින්වතුනි, පින්කම් කිහිපයක් මේ වෙලාවේදී සිද්ධ වෙනවා. එක අතකින් මේක ධර්මදේශනා පින්කමක් සිද්ධ වෙනවා, සිද්ධ කරනවා වගේම තවත් අතකින් කෙලෙහි ගුණ දැක්වීමක් නැත්තම් කෘතවේදී කෘතහස්ත වටිනා කියන අවස්ථාවක් නැත්තම් වටිනා කියන ක්‍රියාධර්මයක් සිද්ධ කරන මොහොතක්. ඒ අයියේ ජීවත් වෙලා ඉන්න කාලේ ඔබ දයාබර ආච්චි අම්මාට අතින් අත යමක් දීලා බෙහෙත් හේත් ආදිය ලබලා දීලා ඇඳුම් පැළඳුම් ආදිය ලබලා දීලා නොඑක් ආකාරයෙන් දයාබර ආච්චි අම්මාට මෞතුමියට සලකන්නට ඇති, සංග්‍රහ කරන්නට ඇති. ඒ ජීවත් වෙලා ඉන්න කාලේදී නමුත් මිය පරලව ගියාට පස්සේ එහෙම අපිට අතින් අත යමක් දීලා ඒ ඒව සතුටු කිරීමේ හැකියාවක් නැහැ. හස්තේන හස්තං නදීයතේ, අතින් අත යමක් දීලා සතුටු කරන්න බෑ. එහෙනම් සතුටු කරන්න ඕන කොහමද? චිත්තේන චිත්තං දීයතේ, සිතින් සිත යමක් දීමෙන් පමණයි මිය පරලව ගිය අය සතුටු කිරීමේ හැකියාවක් තියෙන්නේ. හැබැයි පින්වතුනි, මිය පරලව ගිය හැමෝටම පින් ගන්න පුළුවන්කමක් නැහැ.
අපේ නමින් මිය පරලොව ගිය හැමෝටම පින් ගන්න පුළුවන් කමක් නැහැ. ඔයාලා අහලා ඇති මිය පරලොව ගිහින් ඒ මිය පරලොව ගිය අය පරදත්තූප ජීවි කියන කොට්ටාස් ඉන්නවා නම් ආන් ඒ අයට පුළුවන් පින්වතුනේ අපි අනුමෝදන් කරන පින් ලබා ගන්නට. අන් ඒ අයට හැර අනිත් අයට බෑ කියලයි දේශනාවන් තුල සඳහන් වෙන්නේ. නමුත් පින්වතුනි අපේ තියෙන පරම යුතුයකමක් ශ්‍රේෂ්ඨතම යුතුයකමක් තමයි මිය පරලොව ගිය ඥාතීන් පින් ගන්න පුළුවන් ස්ථානයක හිටියා වේවා බැරි තැනක හිටියා වේවා අපේ තියෙන යුතුයකමක් තමයි මිය පරලොව ගිය අය වෙනුවෙන් මේ විදිහට උතුම් වූ පුණ්‍ය ධර්මයන් සිද්ධ කරලා පින් අනුමෝදන් කිරීම. ආච්චි අම්මා දයාබර මෞතුමිය ඒ ආච්චි අම්මගේ දයාබර මෞතුමියගේ ගුණය සිහිපත් කරලා ගුණය පරාමර්ශණය කරගනිමින් ඒ ගුණයට කෘතවේදීත්වයක් විදිහටයි මේ දුවදරුව ඥාති හිත මිත්‍රාදීන් මුණුබුරු මිනිබිරියන් මේ ධර්ම දේශනා පින්කම් හෙට දිනයේදී දානමාන ආදී පින්කම් සිද්ධ කරන්නේ. කෘතවේදීත්වය ධනවන කෙලෙහි ගුණ දන්න අය ලෝකය බොහෝම දුර්ලභයි බොහෝම අඩුයි. බුදුහාමුදුරුවෝ කොහොමද දේශනා කරන්නේ? කතඤ්ඤෝ කතවේදී පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මි. කතඤ්ඤෝ කතවේදී පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මි. ඒ කියන්නේ මොකක්ද? ඒකේ තේරුම. කෘතවේදීත්වය දන්න කෘතවේදීත්වය හඳුනන මිනිසුන් මේ ලෝකේ බොහෝම දුර්ලභයි කියලයි බුද්ධ දේශනාවන් වල පවා සඳහන් වෙන්නේ. කෘතවේදීත්වයේ කෙලෙහි ගුණ දැක්වීම අපිට බුදුරජාණන් වහන්සේ අපේ ශාස්ත්‍රෝන් වහන්සේ කෙලෙහි ගුණ දැක්වීම කියන එක කෘත ගුණ දැක්වීම කියන එක උන්වහන්සේ දේශනාවට පමණක් සීමා කරේ නැහැ. ආදර්ශයේ මේ දේවල් පෙන්වුවා. ආදර්ශයේ මේ දේවල් පෙන්වන්නට යෙදුණා. මේ මං කියන සමහරක් කාරණා ඔබ අහලත් ඇති. අපි බණ අහනකොට බණ ඇහිීමේ ප්‍රතිඵල කීපයක් තියෙනවානේ. මොනවද? නොදන්න දේවල් දැනගන්නටත් දැනගත්ත දේවල් වල සැකතෙන් දුරු කරගන්නටත් මේ ධර්ම දේශනාවන් පින්වතුනි උපකාරී වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ අපිට කොහොමද කෘතවේදීත්වය කියන එක ආදර්ශයෙන්ම පෙන්වුවේ? අපි සත්සතිය වන්දනා කරනවනේ. පඨමං බෝධිපල්ලංකං ဒ ුතියං චං අනිබ්බිසං තතියං චංකමනං සෙට්ටං චතුත්තං රතනාගරං පංචමං අජපාලංච මුචලින් දේන ජට්ටමං සත්තමං රාජායතනං වන්දේතං මුනි සේවිතං. ඕකේ දෙවෙනි සතිය මොකද්ද? දෙවෙනි සතිය තමයි බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා බෝධි රුක්ෂයේ දිහා සතියක් ඇසිපිය නොහෙලා බලන් ඉන්නවා. බෞද්ධ සාහිත්‍ය තුල සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේට බුදු වීම සඳහා සෙවණ ලබලා දුන්න බෝධි රුක්ෂයේ දිහා සතියක් ඇසිපිය නොහෙලා බලන් ඉඳලා ඒ බුදුරජාණන් වහන්සේ සිත්පිත් නැති බෝධි රුක්ෂයකට උනත් කෘතවේදීත්වයේ කෙලෙහි ගුණ දැක්වීම කියන එක දැක්කුවා. අපි පින්වතුනි අතීතයේ මිනිස්සු මං අහලා තියෙනවා අපේ ගමේ මට සමහරක් අය කියලා තියෙනවා ඉස්සර හිටපු සමහරක් මිනිස්සු ගස් එක්ක කතා කරා කියලා. ගස් වලට කතා කරන්න බෑ. නමුත් පින්වතුනි කිරි කට්ටියට ගියපුවාම ඒ කිරි කට්ටියේ තියෙන ගස් එක්ක සමහරක් අය කතා කරා කියලා. අපේ කියන්නේ එහෙම අය අපේ ගම්වල ඉඳලා තියෙනවලු. කියන්නේ මේ නුගදණ්ඩ වසමේ මේ වෙන වෙන ගම්වල නෙවෙයි. අපේම මේ නුගදණ්ඩ වසමේ කීන ගහවිල. එහෙමයි ඉඳලා තියෙනවා. ගස් එක්ක කතා කරා. මම කියන ගස් එක්ක කතා කරා කියලා කියන්නේ ගසුත් ජීවියෙක් විදිහට තමයි අය හැඳින්නුවේ. අපේ අම්මලා තාත්තලා ආයුධයක් ගත්තොත්
ඒ ආයුධයට බොහෝම ආදරෙන්. ඒ කියන්නේ අපි කියමු සිංහල අලුත් අවුරුද්දට පිටි කොටනවා කියලා. අපේ ගෙදර නම් ඉස්සර අපේ අම්මා අලුත් අවුරුද්ද එනකොට හාල් ටිකක් පුගන්න දාලා ඒක වංගෙඩිය දාලා තමයි කොටන්නේ. ඔය හාල් ටික වංගෙඩියට දාලා වංගෙඩිය උඩින් මෝල් ගහ හරහට තියලා වංගෙඩියට දන ගහලා වඳිනවා. වංගෙඩියට සිත්පිත් නැති වුණත් අපි කන්නේ බොන්නේ අපිට කණ්ඩ බොණ්ඩ මේ දේවල් විශාල රුකුලක් වෙනවා. ඒ හින්දා අපේ අතීතයේ ඉඳපු මිනිස්සු අපේ අම්මලා තාත්තලා වංගෙඩියට පවා වැඳා. ඒ වැඳලා ගරු සත්කාරේ සිත්පිත් නැති දෙයකට උනත් දක්වන්න ඕන සැලකිල්ල දැක්කුවා. කුඹුරෙන් ගන්න හාල් ටිකට අපේ අම්මලා තාත්තලා ලිපේ තියන්නේ. ලිපේ තියලා බත් මුට්ටියට වඳිනවා. මේ හැම දෙයකින්ම පින්වතුනි අදහස් වෙන්නේ අපි අපේ අතීතයේ හිටපු අපේ අම්මලා තාත්තලාගේ කෘතවේදීත්වය, කෙලෙහි ගුණ දැක්වීම. හාල් වලට කිව්වේ බුද්ධ භෝග කියලානේ. දැන් මේ පහුගිය කාලේ මේ පසුගිය කාලයට අපි මොකක්ද කියන්නේ දැන් දින කීපයකට කලින් කාලයක් ගත වුණා. අපි කියනවා මොකද්ද සිංහල හින්දු අලුත් අවුරුද්ද කියලානේ කියන්නේ නේ. සිංහල හින්දු අලුත් අවුරුද්දට අපි තවත් නමක් කියනවා සූර්ය මංගල්‍ය කියලාත් කියනවානේ. සිංහල හින්දු අලුත් අවුරුදු කාලය කියලා කියන්නේ මිනිස්සු කුඹුරු වැඩ කරලා බතින් බුලතින් සංග්‍රහ වෙලා බතින් බුලතින් පෝෂණය වෙලා අතේ මිටේ කීයක් හරි තියෙන කාලයක් තමයි වසන්ත කාලයක් තමයි අලුත් අවුරුද්ද කියලා කියන්නේ. අලුත් අවුරුද්ද කියලා කියන්නේ හිරු දෙවියන්ට සහ සඳු දෙවියන්ට අපේ අතීත මුතුන් මිත්තෝ පූජාහාර පවත්වපු කාලයක්. මොකද ඉරයි හඳයි නැත්තම් අපිට මොනවත් කරගන්න බෑ නේ. ඉර දවස් 3ක් විතර පැවුවේ නැත්තම් එහෙනම් මොකද වෙන්නේ? සූර්යයා කියන එක දවස් 3ක් විතර පැවුවේ නැත්තම් එහෙම ඔක්සිජන් නැති වෙනවනේ. මොකද ගස්වලට ගස් හැදෙන්න මේ සූර්යාගේ සූර්ය ශක්තිය නැත්තම් ඒ ශක්තිය ගස්වලට වැටිලා ඒ ගස් වලින් ඔක්සිජන් පිට වෙනවා. ඒව තමයි අපි ආශ්වාස ප්‍රාශ්වාස කරන්නේ. ඉරහඳ තමයි මේ හැම දෙයක්ම දුන්නේ. ඒක නිසා සිංහල අලුත් අවුරුදු කාලයට අපේ පැරණියෝ මොකද කරේ? හිරු දෙවියන්ට සහ සඳු දෙවියන්ට පූජාහාර පැවැත්තුවා. අපේ අතීත මුතුන් මිත්තන්ගේ අපේ අම්මලා තාත්තලාගේ සිත්පිත් නැති වුණත් මේ දේවල් වලට සිත්පිත් නැති වුණත් ගහට කොළට මේ දේවල් වලට කෘතවේදීත්වය දැක්වුවා, කෙලෙහි ගුණ දැක්වුවා. මන් දවසක් පත්තරයක ලිපියක් කියුවා. ලිපිය කියවනකොට සාමාන්‍යයෙන් සිරිපාදේ ගිහිල්ලා ඉවර වුණාම රත්නපුර යට වෙන්න වහිනවා කියලා කියනවා. සිරිපාදේ ගිහිල්ලා ඉවර වුණාම රත්නපුර යට වෙන්න වහිනවලු. හැබැයි රත්නපුරේ ඉන්න මිනිස්සු කවදාවත් ඒ ගම් වතුරට වැස්සට බනින්නේ නැල්ලු. මොකද ඒ මිනිස්සු හිතනවලු මේ වැස්ස අපිට ලොකු ආශිර්වාදයක් කියලා. මං අපේ පන්සලේ නවකතා පොතක් තියෙනවා. මට ඇත්තටම මතක නෑ නවකතා පොතේ නම. ඒ නවකතා පොතේ සිද්ධිය තමයි ගින්ගඟ පිළිබඳව සිද්ධියක් තමයි නවකතා පොතේ තියෙන්නේ. ගින්ගඟේ අවුරුද්දකට එක වතාවක් ගින්ගඟ පිටාර ගලනවලු. ගින්ගඟ අවුරුද්දකට එක වතාවක් ගින්ගඟ පිටාර ගලනවලු. ඒ ගින්ගඟ පිටාර ගැලුවම ඒ අවට ඉන්න මිනිස්සුන්ගේ තියෙන ගොඩාක් දේවල්
භෞතික සම්පත් ගොඩාක් දේවල් විනාශ වෙනවලු. හැබැයි ගින්ගඟ ආශ්‍රිතව ඉන්න මිනිස්සු කවදාවත් ගින්ගඟේ පිටාරයට ගින්ගඟට කවදාවත් බනින්නේ නැල්ලු. මොකද ගින්ගඟ පිටාර ගලපුවම ඒ තියෙන රොම්මඩ ආදිය අවට පරිසරයේ තැම්පත් වෙලා තව තවත් භෝග වගාවල් සිද්ධ කරගන්න ගින්ගඟේ පිටාරය ඒ ඉන්න මිනිස්සුන්ට විශාල රුකුලක් වෙනවා, විශාල ශක්තියක් වෙනවා. ඒක නිසා සෝබා දහමට පවා අපේ අතීත මුතුන් මිත්තෝ කෘතවේදීත්වයේ දැක්වුවා, කෙලෙහි ගුණ දැක්වුවා. ඒ වගේම තමයි පින්වතුනි කාගේ හරි ගුණයක් සිහිපත් කරලා, කාගේ හරි වටිනාකමක් සිහිපත් කරලා ඒකට ප්‍රතිඋපකාර අපි දක්වනවා නම් ආන් ඒකට කියනවා මොකද්ද? ආන් ඒකට කියනවා කෘතවේදීත්වය දැක්වීම නැත්නම් කෙලෙහි ගුණ දැක්වීම කියලා කියනවා. ඒ කෙලෙහි ගුණ දැක්වීම, කෘතවේදීත්වය දැක්වීම දක්වන අය ඒ කියන ගුණය පින්වතුනි මිනිස් ගුණයක්. ඒ මිනිස් ගුණය පින්වතුනි බොහෝ දෙනෙක්ගේ හරි අඩුයි කියලායි බුදුරජාණන් වහන්සේ අර පාලි පාඨයෙන් දේශනා කරන්නේ. මේ දේශනාව තුල සඳහන් වෙන්නේ කතඤ්ඤෝ කතවේදී පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මෙන් කෘතවේදීත්වය දන්න, කෘතවේදීත්වය හඳුනන ඇත්තෝ මේ ලෝකේ බොහෝම දුර්ලභයි කියලා. ඒක නිසා මේ පින්වත් හැම කෙනාම කෘතවේදීත්වය ධනවන පින්කමක් තමයි මේ අවස්ථාවේදී සිද්ධ කරන්නේ. සෙනෙහබර දයාබර ආච්චි අම්මා වෙනුවෙන් අපේ අම්මා තාත්තා කියලා කියන්නේ, අපේ ආච්චි අම්මා කියලා කියන්නේ අපිට වටිනා සම්පතක්, වටිනා වස්තුවක්. අපේ අම්මා තාත්තා අපිට අපේ S2 වගේ. S2කටත් වඩා වටිනවා. දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට මග මානවකයන්ගේ ඥාති පිරිස ඇවිල්ලා අහනවනේ බුදුහාමුදුරුවනේ මේ අපේ ඥාතිවරයා නැත්තම් මග මානවකයා කොහෙද උප්පත්තිය ලැබලා ඉන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා මග මානවකයා දැන් දෙදෙව්ලොවටම අධිපති සක්‍ර දේවේන්ද්‍රයෙක් විදිහට උප්පත්තිය ලැබලා කියලා. එතකොට මේ ඥාති පිරිස අහනවා මග මානවකයා මේ දෙදෙව්ලොවටම අධිපති සක්‍ර දේවේන්ද්‍රයෙක් වෙන්න, දෙදෙව්ලොවටම අධිපති, දිව්‍ය ලෝකයන් වලට අධිපති, ආධිපත්‍ය පතුරවන නායකයෙක් නේ. නිකං තැනක නෙවෙයි දිව්‍ය ලෝකයේ ආධිපත්‍ය පතුරවන, ආධිපත්‍ය උසුලවාගෙන ඉන්න රජ කෙනෙක් වෙන්න යා මොනවද කරපු පින්කම්? බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මග මානවකයා දිවිහිමියෙන් කරපු පින්කම් 7ක් ගැන. ඒ පින්කම් 7 අතරින් මග මානවකයා කරලා තියෙන පළවෙනි පින්කම තමයි දිවිහිමියෙන් අම්මට තාත්තට අපෝපස්ථාන ආදී සිද්ධ කිරීම. ඒක නිසා මෙතන ගොඩාක් දුවා දරුවෝ ඉන්නවා. එළියේ ගොඩාක් පොඩි ළමයි ඉන්නවා. ඒ ළමයි හොඳට මතක තියාගන්න ඕන කාරණාවක් තමයි ඔයාලගේ අම්මට තාත්තට සැලකීම, සත්කාර කිරීම, සංග්‍රහ කිරීම, සක්‍රදේව සම්පත්තිය පවා ළඟා කරගන්නට සුදුසුකමක්. මං කියන සක්‍රදේව සම්පත්තිය ළඟා කරගන්නට මේ ඒක බලාපොරොත්තුෙන් ඒ විදියට ඒ දේවල් කරන්න යන්න එපා. ඒ දේවල් එහෙම කරන්න යන්න එපා. අම්මට තාත්තට සැලකීම මනුස්ස ගුණයක්. හැබැයි පින්වතුනි එක දෙයක් මං කියන්න ඕන. දැන් ගොඩාක් දුරට අපේ අම්මලා තාත්තා බලාපොරොත්තු වෙන අහිංසක යාළගේ අහිංසක බලාපොරොත්තුවක් තමයි මොකද්ද? අපේ දරුවෝ අපි වයසට ගියාට පස්සේ අපේ දරුවෝ සලකයි කියන අහිංසක බලාපොරොත්තුව හැම අම්මා කෙනෙක්ගේම තාත්තා කෙනෙක්ගේම හදවත් තුල තියෙනවා. ඒ වගේම තමයි අපේ දරුවෝ අපි මිය පරලව ගියාට පස්සේ අපි වෙනුවෙන් පින්කම් කරලා අපිට පින් අනුමෝදන් කරයි කියන අහිංසක බලාපොරොත්තුව තියෙනවා. දැන් ඔයාලා අහලා තියෙනවානේ සිංහලෝවාද සූත්‍රයනේ. සිංහලෝවාද සූත්‍රය අහලා තිනවා. සිංහලෝවාද සූත්‍රයේ මොකද්ද තියෙන්නේ? යුතුයකම් හා අයිතිවාසිකම් කියලා කොටස් දෙකක් තියෙනවානේ. යුතුයකම් තියෙනවා,
ඊළඟට අයිතිවාසිකම් තියෙනවානේ. මම කියන්නේ අම්මලා තාත්තලා දරුවෝ වෙනුවෙන් හරියට තමන්ගේ යුතුයකම කරොත් තමයි මතක තියාගන්න පෙරලා අනිත් පැත්තට කවදා හරි දවසක තමන්ට රිටර්න් එක එන්නේ. ඒ කියන්නේ දෙමව්පියෝ දැනගන්න ඕන කාරණාවක් තමයි තමන්ගේ දුවා දරුවන්ට ඒ අවශ්‍ය කරන කාලයේදී සත්කාර කරන්න ඕන, සලකන්නට ඕන, එයාලට ගුණධර්මයන් පුරුදු පුහුණු කරන්නට ඕන. ඒ දේවල් ඒ විදිහට කරොත් තමයි නැවත එයාලට සත්කාර සැලකිලි නැවතෙන්නේ. එහෙම නැත්නම් අපිට කවදාවත් ජීවිතේ බලාපොරොත්තු වෙන්න පුළුවන් කමක් නැහැ. ඒක නිසා අපි අර බුදුරජාණන් වහන්සේ සිංහාලෝවාද සූත්‍රයේදී දේශනා කරනවා දෙමව්පියන් විසින් දරුවන්ට කළ යුතු යුතුයකම් සහ දරුවන් විසින් දෙමව්පියන්ට කළ යුතු යුතුයකම් කොටස. ඒක නිසා අම්මා තාත්තා කියලා කියන්නේ අපේ ජීවිතේ ඉන්න වටිනාම වස්තුවක්. මේ අම්මට තාත්තට විශේෂයෙන්ම දයාබර අම්මට දයාබර ආච්චි අම්මට පින් අනුමෝදන් කරන අවස්ථාවක්. අපේ දරුවෝ සාමාන්‍යයෙන් අපේ අම්මලා තාත්තලාට වඩා සමහරක් වෙලාවට ගෙදර ඉන්න ආච්චි අම්මට සීයට හරි ආදරේ නේද? මට හිතෙනවා ඒකට හේතුවක් විදිහට ආච්චි අම්මලා මේ එක එක සමහරක් වෙලාවට එක එක කතා කියලා දෙනවා දරුවන්ටනේ. කතන්දර කියලා දෙනවා. එක එකක්. තව කාරණාවක් තමයි දැන් අම්මලා හැමතිස්සෙම අම්මලා තාත්තලා දරුවන්ට මේ හැම දෙයක්ම ඉක්මනට කියන්නේ කඩිනමින් කරගන්න දේ විදිහටනේ කියන්නේ. ලෑස්ති වුණත් ඉක්මනට ලැහැත්ති වෙන්න. හැබැයි ආච්චි අම්මා සීයා කියන දෙන්න එහෙම නෑ. නිකන් අර එයාලා දෙන්න අර හැමතිස්සෙම දැන් අම්මයි තාත්තයි දරුවට ගැහුවත් අනේ මගේ පුතාට ගැහුවද මගේ දුවට ගැහුවද කියලා සමහරක් වෙලාවට ආච්චි අම්මලා අහනවනේ. ඒ කියන්නේ යාළගේ හිත සනසනවනේ. අන් ඒක නිසා දරුවෝ වුණත් කැමති මොනවා හරි දෙයකින් බේරෙන්න අම්මලා තාත්තලාගේ මොනවා හරි මේ කියන්නේ යම්කිසි වැරද්දක් කරලා අම්මයි තාත්තයි සැර කරනවා නම් එයාලා අර පිහිටක් බලාපොරොත්තු වෙනවා ආච්චි අම්මගෙන් සීයාගෙන්. මොකද අම්මයි තාත්තයි ගහන්නවත් ආච්චි අම්මයි සීයයි අපිව බේර ගන්නවා කියලා. ඒක නිසා ආච්චි අම්මලාට සීයලාට අපේ දුවා දරුවෝ විශාල වශයෙන් ආදරයක් සෙනෙහසක් දක්වනවා. ඉතින් ඒ කෘතවේදීත්වය කෙලෙහි ගුණ දක්වන අවස්ථාවක් මොහොතක්. පින්වතුනේ ඒ කෙලෙහි ගුණ දක්වනවා කියන එක උතුම් වූ මනුස්ස ගුණයක්. බුදුදහමට අනුව අපේ ඉන්න සමාජයේ නැත්තම් මිනිසුන් සමාජය තුල ජීවත් වුණාම ඒ තුලින් හැම කෙනාටම විශාල සුවයක් ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ ධම්මපදයේ තුලත් දේශනා කරනවා ඉද නන්දති පෙච්ච නන්දති කත පුඤ්ඤෝබයත්ත නන්දති පුඤ්ඤම් මේ කතන්ති නන්දති බීයෝ නන්දති සුග්ගතින් ගතෝ. ඒ කියන්නේ මොකද්ද? යහපත් විදියට ජීවිකාව ගත කරන අය, යහපත් විදියට ජීවිතේ ගත කරන අය, ඒ යහපත් කර්මාන්තයන් යහපත් කටයුතු කරන ඇත්තෝ, යහපත් සිතිවිලි තියෙන ඇත්තෝ මෙලවත් සතුටු වෙනවා, මේ ලෝක වශයෙන්ුත් සතුටු වෙනවා, පරලෝක වශයෙන්ුත් ඒ අය ජීවිතේ සතුටු වෙනවා. යථා පිරුචිරම් පුප්පං වන්න ගන්ධං අගන්ධකං ඵලතේ රස මාදාය එවං වාචා කුබ්බතෝ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ යම් කෙසේ මලක් තියනවාද ඒ මල සුවඳ නැත්තම් ඒකෙන් ප්‍රයෝජනයක් නැහැ. අපි සමාජය තුල ජීවත් වෙලා ඉන්නකොට සුවඳවත් මලක් වෙන්න ඕනනේ. හැම කෙනාටම ප්‍රයෝජනවත් කෙනෙක් වෙන්න ඕන, සුවඳවත් කෙනෙක් වෙන්න ඕන. හැම කෙනාටම සුවඳවත් කෙනෙක් වුණාම ඒකේ තියෙන වටිනාකම වැඩි. හැම කෙනාටම වඩා ජීවිතේ තමන්ට, තමන්ගේ ආධ්‍යාත්මයට සුවඳවත් කෙනෙක් වෙන්න ඕන. මේ ලෝක වශයෙන් තමන්ගේ අතීතය ගැන කල්පනා කරලා තමන්ටම සතුටක් ඇති වෙන්න ඕන.
ගොඩාක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ගේ අතීතය ගැන කල්පනා කරාම තමන්ට සතුටු වෙන්න බෑ. තමන්ගේ අතීතය ගැන කල්පනා කරාම තමන්ට සන්තෝෂ වෙන්න බෑ. මං කියන්නේ අතීතය ගැන හිතලා වර්තමානයේ තුල සතුටු වෙන්න පුළුවන් වෙන විදිහට ජීවිතේ ගත කරන්න. අතීතය ගැන කල්පනා කරාම මේ මොහොත තුල තමන්ට සතුටු වෙන විදිහට ජීවිතේ ගත කරන්න. ආන් එහෙම ජීවිතේ ගත කරනකොට පින්වතුනි මේ ලෝක වශයෙන්ුත් තමන් සතුටින් ඉන්නේ, පරලෝක වශයෙන්ුත් තමන් සතුටින් ඉන්නේ. ඒක නිසා මේ ලෝක වශයෙන් අපි සතුටින් ඉන්න නම් උපන්නා වූ මිනිසයා බොහෝ කුසල මූල ධර්මයන් සිද්ධ කරන්නට ඕන. බොහෝ පුණ්‍ය ධර්මයන් සිද්ධ කරන්නට ඕන. පුණ්‍ය කියන වචනේ තේරුම මොකද්ද? පුණ්‍ය කර්ම කියලා කියනවනේ. දැන් අපි අවුරුදු කාලයට නැකත් ඉස්සෙල්ලාම එන නැකත තමයි පුණ්‍ය කාලය කියන එක. පුණ්‍ය කර්ම පින් කටයුතු පුණ්‍ය සිතිවිලි පුණ්‍ය කියන වචනේ තේරුම මොකද්ද? පිරිසිදු කියන එකනේ. පුණ්‍ය කියන වචනේ තේරුම තමයි පිරිසිදු. එතකොට පුණ්‍ය කර්ම කියලා කියන්නේ මොකද්ද? පිරිසිදු කර්ම. මේ පින්වත් පිරිස අද මේ අවස්ථාවේදී සිද්ධ කරගන්නේ මොන කර්මයක්ද? පිරිසිදු කර්මයක්. පුණ්‍ය පිරිසිදුව කරන කර්මයන් වලට පුණ්‍ය කර්ම කියලා කියනවා. එතකොට පින්වතුනි පිරිසිදු කියලා කියන්නේ ක්‍රියාව විතරක් නෙවෙයි සිතත් පිරිසිදු වෙන්න ඕන. සිතත් පිරිසිදු වෙන තරමටම තමයි ඒකේ ආනිසංසයන් අපිට ජීවිතේ ලැබෙන්නේ. සිතත් පිරිසිදු වෙන තරමටම තමයි පින්වතුනි ඒකේ ආනිසංසයන් ලැබෙන්නේ. දැන් අපේ බුද්ධ දේශනාවේ තියෙනවනේ තිදොර කියලා එකන්නේ සිත, කය, වචනය. සිත, කය, වචනය කියලා තිදොර තියෙනවා. දැන් නිගණ්ඨනාත පුත්ත බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ ඉන්න කාලේ තවත් ශාස්ත්‍රූවරයෙක් ඉදියා. කවුද? නිගණ්ඨනාත පුත්ත කියලා ශාස්ත්‍රූවරයෙක් කියලා. එයාගේ තිබුණු දර්ශනය තමයි කාය දණ්ඩ, වචී දණ්ඩ, මනෝ දණ්ඩ. එයා මේ සිත, කය, වචනය කියන තිදොරින් එයා වැඩිපුරම විශ්වාස කරේ කය තමයි මේකේ ප්‍රධානම දේ කියලා. නමුත් සිත, කය, වචනය කියන තිදොරින් ප්‍රධානම දේ මොකද්ද? ප්‍රධානම දේ තමයි සිත. ප්‍රධානම දේ තමයි පින්වතුනි සිත කියලා කියන්නේ. මම ඔයාලට පුංචි කතාවක් කියන්නම්. ඔයාලා අහලා ඇති බුදුරජාණන් වහන්සේට අසුද්දෘස මහා දානයක් ලැබුණානේ. මේ අසුද්දෘස මහා දානය පිළිබඳව තියෙනවා පූජාවලිය කියන පොතේ. අසුද්දෘස මහා දානෙ දෙනකොට කොසල් රජතුමා මේ අසුද්දෘස මහා දානයේදී ඒ දානය දෙන්න ඉස්සෙල්ලා නගරවාසීන්, ගම්වාසීන් දානයක් දුන්නා. ඊට පස්සේ රජතුමා දානයක් දුන්නා. මේ දෙන්න මොකද මේ රජතුමා නගරවාසීන් අතර දාන තරගයක් ඇති වුණා. දාන තරගයක් ඇති වුණාම මේ දාන තරගයෙන් පින්වතුනි කවුද ජයග්‍රහණය කරේ අවසානයේට? නගරවාසීන් තමයි දාන තරගයෙන් ජයග්‍රහණය කරේ. රජතුමා පින්වතුනි කනස්සල්ලෙන් දුකින් ඉන්නකොට මල්ලිකා දේවිය ඇවිල්ලා අහනවා රජතුමාගෙන්, ඇයි මේ දුකෙන්, ශෝකයෙන්, කනගාටුවෙන් ඉන්නේ කියලා අහනවා. රජතුමා කියනවා නගරවාසීනුත් දානයක් දුන්නා, මමත් දානයක් දුන්නා. අවසානයේට මම මේ දාන තරගයෙන් පෙරදුනා. ඊට පස්සේ මල්ලිකා දේවියගේ අවවාද අනුශාසනා මත රජතුමා පින්වතුනි දානයක් දෙනවා. මේ දාණයට කියනවා පින්වතුනි අසුද්දෘස මහා දානය කියලා. මේ දානය අසුද්දෘස මහා දානයක් වෙන්න ඕන විස්තර තියෙනවා පින්වතුනි පූජාවලිය කියලා පොතේ. බොහෝම ලස්සනට තියෙනවා. නගර වාසීන්ට නැති ගොඩාක් දේවල් රජතුමාට රාජමාලිගාවේ තියෙනවා. සල්ගස් වලින් තමයි
සල් ගස් කපලා සල් කදන් වලින් තමයි පින්වතුනි මේ දානශාලාව නැත්තම් මණ්ඩපය සූදානම් කරේ. සල් ගස් සල් උයන් පින්වතුනි නගරවාසීන්ට ගම්වාසීන්ට නෑනේ. ඒක රජතුමාට තියෙන්නේ. අසුද්දෘස මහා දාන දෙනකොට පින්වතුනි මේ අසුද්දෘස මහා දානෙදී භික්ෂුන් වහන්සේලාට මහා සංඝරත්නයට මුතුකුඩ ඇල්ලුවා කියලා කියනවා මේ හස්ති රාජයෙන්. ඒ විදිහට මේ අසුද්දෘස මහා දානය දුන්නා කියලා කියන එකට අසුද්දෘස මහා දානය කියලා කියන්න හේතු සාධක මේ ඒ කාරණා පින්වතුනි පූජාවලිය කියන පොතේ තියෙනවා. එතකොට මේ අසුද්දෘස මහා දානය දීලා ඉවරුනාම හැම කෙනෙක්ම කතා කරනවා රජතුමා දුන්න දානයේද වැඩිමානිසංශයක් තියෙන්නේ අනේ නගරේ ඉන්න කට්ටියද වැඩිමානිය දුන්න දානයේද වැඩිමානිසංශයක් තියෙන්නේ හැමෝම කතා බහ වෙනවා. දවසක් බුදුරජාණන් වහන්සේ ධම්සභා මණ්ඩපයට එනකොටත් මේ ගැන කතා වෙනවා. කවුරු දුන්න දානයේද වැඩිමානිසංශයක් තියෙන නගරේ ඉන්න මිනිස්සුත් දානයක් දුන්නා. රජතුමත් දානයක් දුන්නා. කාගේද වැඩිමානිසංශයක් තියෙන? බුදුරජාණන් වහන්සේ ධම්සභා මණ්ඩපයට වඩිනකොට මේ ගැන කතා කර කර සාකච්ඡා කර කර ඉන්නවා. බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා මම එන්නට කලින් මොනවා පිළිබඳවද කතා කර කර ඉඳී කියලා අහලා හේතු සාධක දැනගෙන කරුණු කාරණාවන් දැනගෙන බුදුරජාණන් වහන්සේ පින්වතුනි පැහැදිලි කරනවා. යම් පුද්ගලයෙක් පුංචිම දෙයක් හරි ඊටාම කුඩා දෙයක් හෝ ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් පූජා කරනවා නම් පැහැදීමෙන් යුක්තව පූජා කරනවා නම් ඒකේ ආනිසංසයන් වැඩි. පුංචිම දෙයක් හෝ රෙදි කැබැල්ලක් හෝ දෙයක් ඊටා කුඩා ප්‍රමාණයේ දෙයක් හෝ පින්වතුනි ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් පූජා කරනවා නම් ඒ දානයේ තියෙන ආනිසංසයන් අති විශාලයි පින්වතුනි. ඒක නිසා මම කියන්න ගියේ චේතනාව තමයි පින්වතුනි අපේ හැම තිස්සෙම පිරිසිදු වෙන්න ඕන. චේතනාව තමයි මූලික වෙන්න ඕන. අපිට පින්වතුනි ජීවිතේ අකුසල් රැස් වෙන්නේ නරක සිතිවිලි නිසානේ. අපිට මේ සසර ගමනේ ගෝර කටුක සංසාර ගමනේ අපිට අකුසල මූල ධර්මයන් රැස් වෙන්නේ නරක සිතිවිලි නිසා. අපි ජීවිතේ රැස් කරගන්න අකුසල මූල ධර්මයන් මොනවද? අපේ සිත කිලිටු වෙන සිතිවිලි මොනවද? හිතේ කේන්තියක් ඇති වුණොත් ඒක නරක සිතිවිල්ලක් නේ. ක්‍රෝධය කියන එක නරක සිතිවිල්ලක්. වෛරය කියන එක නරක සිතිවිල්ලක්. ඊර්ෂ්‍යාව කියන එක නරක සිතිවිල්ලක්. තණ්හාව කියන එක නරක සිතිවිල්ලක්. මෝහය කියන එක නරක සිතිවිල්ලක්. මේ නරක සිතිවිලි වලින් නම් ඔබ හැම මොහොතකම කටයුතු කරන්නේ මතක තියාගන්න ක්‍රියාවෙන් නොවුනත් ඔබ හැම මොහොතකම අකුසලයන් රැස් කරනවා. ඔබ හැම මොහොතකම අකුසලයන් රැස් කරනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ හිස ගිනිගත් පුද්ගලයෙක් විදියට මේ ලෝකයේ තුල කටයුතු කරන්න කියලා. ඇයි ඒ? හිස ගිනිගත් පුද්ගලයා කොහොමද කටයුතු කරන්නේ? අපේ ඔලු ගෙඩියේ ගිනිගත්තොත් එහෙම අපි කොහොමද කටයුතු කරන්නේ? gedara තියෙන වෙන වෙන දේවල් කල්පනා කරනවා. ධනේ මේ දේ කරන්න තියෙනවා, අර දේ කරන්න තියෙනවා කියලා අපි කල්පනා කරනවාද? එහෙම කල්පනා කරන්නේ නැහනේ. අපේ කොණ්ඩේ ගිනිගත්තොත් එහෙම අපි ඒක ඉක්මනටම නිවා ගන්න උත්සාහ කරනවා. මේ ඇඳගෙන ඉන්න වස්ත්‍රය ඇඳිවත ගිනිගත්තොත් ඒ ගිනිගත්ත ඇඳිවත නිමා ගන්න අපි උත්සාහ කරනවා. ගිනිගත්ත ඇඳිවත නිමා දමන්නට අපි උත්සාහ කරනවා වගේ ගිනිගත්ත හිස ගිනිගත්ත කොණ්ඩය නිමා දමන්නට අපි උත්සාහ කරනවා වගේ උපන්නා වූ සත්වයා පින්වතුනි මේ ලෝක වශයෙන් කුසල මූල ධර්මයන් කරන්නට ඕන, සිහියෙන් ඉන්නට ඕන. සිහියෙන් ඉඳියේ නැත්තම් පින්වතුනි හැම තිස්සෙම හිතවල කැකෑරෙන්නේ මොනවද? සිහියෙන් ඉඳියේ නැත්තම් හිතවල හැම තිස්සෙම කැකෑරෙන්නේ පින්වතුනි අකුසල මූල ධර්මයන්මයි.
බලන්ට පින්වතුනි අපි දවසට කොයි තරම්නම් අපිට හතුරුකම් කරන මිනිස්සු ගැන අපි කල්පනා කරනවද කියලානේ. අපි දවසට කොයි තරම්නම් අපිට හතුරුකම් කරන මිනිස්සු ගැන අපිට වෛරී චේතනාවක් ඇති වෙනවා. සමහරක් වෙලාවට අපේම ළඟ අපේ මිනිස්සු ගැනම අපිට කල්පනා වෙනකොට ඒ අය අපිට කරන අපිත් එක්ක කටයුතු කරන විදිය ගැන කල්පනා වෙනකොට අපිට ජීවිතේ අකුසලයන් රැස් කරනවා. සිතේ කේන්තියක් ඇති වෙනවා. දේශ සහගත සිතිවිල්ලක් ඇති වෙනවා. වෛරී චේතනාවක් ඇති වෙනවා. එම වෛරී චේතනාවක් ඇති වෙනකොට මතක තියාගන්න වෛරී චේතනාවක් ඇති වෙන හැම මොහොතකම ඔබේ හදවත් තුල පින්වතුනි අකුසලයන්මයි රැස් වෙන්නේ. පින්වතුනි මේ සිතේ වේගය කියනක එසේ මෙසේ වේගයක් නෙවෙයි හිතට තියෙන්නේ. වේගයට තියෙන්නේ පින්වතුනි එසේ මෙසේ වේගයක් නෙවෙයි. මේ හිත දුවන වේගය පින්වතුනි ඒ හිත දුවන වේගයට පින්වතුනි උපමාවක් ඇත්තටම නැහැ. මේ අපි ඇසිපිය ගහන මොහොතක් තුලදී නැත්තම් මේ අසුරු සැනක් ගහන මොහොතක් තුලදී අපේ සිතේ සිටිවිලි ලක්ෂ කෝටි ප්‍රමාණයක් පින්වතුනි ඉපදෙනවා පවතිනවා. ඒ වාගේම තමයි පින්වතුනි මොකද වෙන්නේ? නිරුද්ධ වෙලා යනවා. මේ ඇසිපිය ගහන මොහොතක් තුලදී අපේ හිතේ සිටිවිලි උපදිනවා පවතිනවා. ඒ වාගේම පින්වතුනි නිරුද්ධ වෙලා යනවා. එක මොහොතක් තුලදී එක තප්පරයක් තුලදී ඇසිපිය ගහන මොහොතක් තුලදී ආන්ගේ ඇසිපිය ගහන මොහොතක් තුලදී පින්වතුනි ඔබේ හදවත් තුල වෛරී චේතනාවන් ඇති වෙනවා නම් ක්‍රෝධ චේතනාවන් ඇති වෙනවා නම් මතක තියාගන්න ඔබ හැම මොහොතකම සිද්ධ කරන්නේ අකුසලයක්මයි. පින්වතුනි සමහරක් වෙලාවට හිතන්න පුළුවන් අනේ අපි සතෙක් මරලා නැහැ. අනේ අපි මේ වගේ දේවල් කරලා නැහැ. මේ වගේ අකටයුතුකම් කරලා නැහැ. මං ඔයාලට එක දෙයක් කියන්නම්. දැන් සමහරක් වෙලාවට අපි උදාහරණයක් විදිහට කියපු අපේ ගමේ හොරෙක් ඉන්නවා කියලා. අපේ ගමේ දඩ හොරෙක් ඉන්නවා. දැන් සාමාන්‍යයෙන් එහෙමයි ඉන්නවනේ නේද ලෝකයේ තුල ඉන්නවනේ නේද? සමහරක් වෙලාවට අපිට පුවත් ටික තියාගන්න නැහැනේ. එහෙම දේවල් තියෙනවා. මම මේ කියන්න ගිය අපි කියමු කවුරු හරි කෙනෙක් ඉවසගෙන ඉන්න බැරිම තැන කවුරු හරි කෙනෙක් මොනවා හරි දෙයක් කරලා ඔය හොරාව මරලා තියෙනවා. ඔය හොරාව මරලා මනුස්ස ඝාතනයක්. මරපු වෙලාවෙම අපි කියන අනේ ඕකට ඔහොම උනේකම හොඳයි කියලා අපි සතුටු වෙනවනේ. පින්වතුනි පින් අනුමෝදන් වෙන එක හරි අමාරු වෙන්නේ. කියන්නේ පින් අනුමෝදන් වෙන එක හරි අමාරු වෙන නමුත් පව් අනුමෝදන් වෙනවා කියන එක හරිම ලේසි. වෙන මිනිස්සෙක් කරපු කර්මයකට හරි අනේ ඕකට ඔහොම දෙයක් වෙච්ච එක හොඳයි කියලාම අපි එහෙම කියලා අපිම සතුටු වෙනවා නම් පින්වතුනි අර කොහේවත් ඉන්න මිනිස්සෙක් කරපු පාප කර්මයකට ඔන්න අපිත් මොකද කරලා තියෙන්නේ? අපිත් මොකද කරලා තියෙන්නේ පින්වතුනි? අපිත් කර ගහලා තියෙනවා. කවුරු හරි කෙනෙක් සතෙක් සිව්පාවයක් මැරුවොත් එහෙම අනේ ඕකට ඕම උනේකම හොඳයි කියලාම අපිම එහෙම හිතලා සතුටු වෙනවා නම් කල්පනා කරනවා නම් ආන් පින්වතුනි අපිත් පව් අනුමෝදන් කරගෙන දැන් අපි එහෙම හිතපු අවස්ථා නැතුවද අපේ ජීවිතේ දැන් ඔයාලට අවුරුදු 60යි 70යි සමහරක් වෙලාවට 50යි 20යි 30යි ඔය අවුරුදු 20 30 40 50 කියන කාලය තුලදී මිනිස්සුන්ට කරදරයක් වුණා නම් විපතක් වුණා නම් අනේ අපි එහෙම හිතලා තියනවාද නැද්ද කියලා පින්වතුනි කල්පනා කරන්න. මිනිහෙකුට කරදරයක් වුණා නම් අකටයුත්තක් වුණා නම් විපතක් වුණා නම් අනේ අපි එහෙම හිතලා තියනවා නම් අපි පින්වතුනි ඒ වෙලාවේදී අපිරිසුදු චේතනාවක් තමයි හිතවල තිබිලා තියෙන්නේ. අපිරිසුදු චේතනාවක්. ඒක නිසා
සිත්තල අපිරිසිදු චේතනාවක් තියෙනවා නම් අපි හැමතිස්සෙම තියාගෙන ඉන්නවා නම් අපි හැම මොහොතකම පින්වතුනි අකුසල මූල ධර්මයන් හිත අපිරිසිදු වෙනවා. හිත අපිරිසිදු වෙනකොට පින්වතුනි අපි කොහෙටද යන්නේ? දුගතියටමයි යන්නේ. හිත අපිරිසිදු වෙනකොට පින්වතුනි අපි දුගතියටමයි යන්නේ. ඒක නිසා හිත පිරිසිදු වෙන දේවල්ම හැම මොහොතකම කරන්න. ඒකට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ හැම මොහොතකම සිහියෙන් ඉන්න කියලා. හැම මොහොතකම සිහියෙන් ඉන්න ඕන. හිත පිරිසිදු වෙන දේවල් අපි සිද්ධ කරන්නට ඕන. පුණ්‍ය ක්‍රියා කියලා කියන්නේ පිරිසිදු ක්‍රියා. ක්‍රියාව පිරිසිදු වෙන්න නම් පින්වතුනි චේතනාව ඉස්සෙල්ලම පිරිසිදු වෙන්න ඕන. ඔයාලා අහලා ඇති නේද? විශාකා මහෝපාසිකාවගේ කතා වස්තුන් විශාකා මහෝපාසිකාව ගැන අහලා ඇති. විශාකා මහෝපාසිකාව කියලා කියන්නේ හත් හැවර දිවියේදී සෝවාන් වුණා. ධම්මික උපාසක කියලා කියන්නේ පින්වතුනි මේ මනුස්ස ලෝකේ ඉන්නවා. හැබැයි මනුස්ස ලෝකේ ඉද්දිම ධම්මික උපාසක තුමාට ධම්මික උපාසක මහත්තයාට මනුස්ස ලෝකයේ ඉද්දිම දිව්‍ය ලෝකයේ පින්වතුනි විමන් පහළ වෙලා දවසක් මුගලන් මහරහතන් වහන්සේ දිව්‍ය ලෝකයට වඩිනකොට ලස්සන දිව්‍ය විමානයක් තියෙනවා. හැබැයි පින්වතුනි මේ දිව්‍ය විමානයට අරක්ගත්ත දේවතාවෙක් නැහැ. පරිවාර දෙවියන්ගෙන් අහනකොට කියනවා මනුස්ස ලෝකයේ ඉන්නවා ධම්මික කියලා උපාසකතුමෙක්. මේ ධම්මික උපාසක මහත්තයාට තමයි මේ දිව්‍ය විමානේ පහළ වෙලා තියෙන්නේ. ඒක නිසා ධම්මික උපාසක මහත්තයා කියලා කියන්නේ පින්වතුනි හැම මොහොතකම පිරිසිදු සිතිවිලි ඇති කරගෙන ජීවිතය ගත. ඒක හරි අමාරුයි. බුදුහාමුදුරුවෝ දේශනා කරනවනේ නේ. කිච්චෝ මනුස්ස පටිලාභෝ කියලා කියන්නේ මොකද්ද? කිච්චෝ මනුස්ස පටිලාභෝ කියලා කියන්නේ මනුස්සාත්ම භාවයක් ලබා ගැනීම හරිම දුර්ලභයි. මනුස්සාත්ම භාවයක් ලබා ගැනීම හරිම දුර්ලභයි. කිච්ඡං මච්ඡාන ජීවිතං කියලා කියන්නේ මොකද්ද? මේ ලෝකේ අමාරු දේවල් අතර එක දෙයක් තමයි මනුස්ස ජීවිතයක් ලබා ගැනීම. තවත් අමාරු දෙයක් තමයි මනුස්සෙක් විදිහට ලෝකයේ තුල ජීවත් වීම. ඒක නිසා පින්වතුනි අපේ හැම කෙනෙක්ම යථාපි රුචිරම් පුප්පං වන්න ගන්ධං අගන්ධකං. ඒක නිසා අපි හැමෝම මතක තියාගන්න ලෝකයේ තුල ජීවත් වෙනකොට මේ ලෝක වශයෙන් උත් පරලෝක වශයෙන් උත් සතුටු වෙන්න පුළුවන් වගේම සුවඳ හමන මලක් වගේ ජීවිතේ ගත කරන්නට ඕන. එහෙම ජීවිතේ ගත කරොත් පින්වතුනි මරණ මංචක අවස්ථාවේදී ඔබට සතුටින් මැරෙන්නට පුළුවන්, සතුටින් මිය යන්නට පුළුවන්. මොකද ඔයාලා අහලා ඇති ගොඩාක් දෙනෙක් ආසයි නේද? චිත්‍රපටි බලන්න හැමෝම ආසයි. ගොඩාක් දෙනෙක් චිත්‍රපටි බලන්න ආසයි. අපේ සමහරක් අය නාට්‍ය එහෙම බලන්න ඕන කෙනෙක් ආසයිනේ. ඔයාලට ජීවිතයේ අවසාන හුස්ම හෙළන අවස්ථාවේදී ලස්සන චිත්‍රපටියක් බලන්න ඕන නම් අපි ලස්සන සිතිවිලි එක්ක ජීවත් වෙන්න ඕන. ලස්සන හදවත් එක්ක ජීවත් වෙන්න ඕන. ලස්සන අවසාන මොහොතේදී අවසාන අවස්ථාවේදී ලස්සන නාට්‍යයක් බලන්න ඕන නම් ලස්සනට ජීවත් වෙන්න ඕන. ලස්සන හදවත් ඇති කරගෙන ජීවිකාව ගත කරන්න ඕන. මතක තියාගන්න අවලස්සන චිත්‍රපටියක් බලන්න ඕන නම්, කැත චිත්‍රපටියක් බලන්න ඕන නම්, හිතට අප්‍රිය නාට්‍යයක් බලන්න ඕන නම් ජීවිතේ අපි හැමෝම අවලස්සන විදිහට ජීවිකාව ගත කරන්න ඕන. අපිරිසිදු විදිහට ජීවිකාව ගත කරන්නට ඕන. ක්‍රියාවෙන්, සිතෙන්, මනසින් මේ හැම දෙයකින්ම අපිරිසිදු විදිහට ජීවිකාව ගත කරොත් පින්වතුනි අවසාන හුස්ම හෙළන අවස්ථාවේදී ඔබට ජීවිතේ අවලස්සන චිත්‍රපටියක් බලන්න පුළුවන්. ඒක නිසා අපි හැමෝම කවදාවත් කැත දේවල් බලන්න කැමති නෑනේ. මම සහ ඔබ අපි හැමෝම කැත දේවල් බලන්න කැමතිනේ. අපි හැමෝම කැමති ලස්සන දේවල් බලන්න. ලස්සන දේවල් දකින්න තමයි අපි හැමෝම කැමති. ඒක නිසා ලස්සන දේවල් දකින්න නම් හැම මොහොතකම ලස්සන දේවල් හිතන්න, ලස්සන දේවල් කරන්න, හොඳ දේවල් හිතන්න, හොඳ දේවල් කරන්න. හැම මොහොතකම කුසල සිතිවිලි වර්ධනය කරගන්නට අපි උත්සාහ ගන්නට ඕන. මොකද පින්වතුනි මේ සසර කියන එක
ගෝර කටුකයි හරිම භයානකයි. ජීවිතේ නිමක් කොනක් නැති සංසාර ගමනක අපි මිනිසෙන් විදියට උප්පත්තිය ලැබලා තියෙන්නේ පෙර සංසාරයේ පෙර పూర్වයේ කරපු පිනකට. ඒක නිසා මේ පිනෙන් අපි ඵල ප්‍රයෝජන ලබා ගන්නට ඕන. ඒකට වටිනාකමක් දෙන්නට ඕන. ඒක නිසා පින්වතුනි මේ පින්වත් පිරිසත් බොහෝමත්ම ශ්‍රද්ධාවෙන් බොහෝමත්ම ගෞරවයෙන් මේ අවස්ථාවේදී සිද්ධ කරන්නට යෙදුනේ උතුම් වූ වටිනා කියන කුසල ක්‍රියාවක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සබ්බ දානං ධම්ම දානං දිනාති. සියලු දානයන් අතර ධර්ම දානය උසස් වෙනවා. සබ්බ රසං ධම්ම රසං දිනාති, සියලු රසයන් අතර දහම් රසය උසස් වෙනවා. සබ්බ රතින් ධම්ම රතින් දිනාති, සියලු රතීන් අතර දහම් රතේ උසස් වෙන. එක නිසා බොහෝ දෙනෙකුට ධර්මයේ ශ්‍රවණය කරන්නට අවස්ථාව සැලසුවා. ඒක නිසා මේ උතුම් වූ ධර්ම දේශනාවෙන් අත්පත් කරගත්තා වූ සියලුම පුණ්‍ය ධර්මයන් ඔබ අපේ හැම කෙනාටම සසර ජයගෙන උතුම් වූ නිවනින් සැනසීමට පාරමී ධර්මයක් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම මේ පින්වත් පිරිසගේ මුඛ්‍ය අරමුණ මුඛ්‍ය පරමාර්ථය තමයි මිය පරලව යන්නට යෙදුන සෙනෙහබර දයාබර ආච්චි අම්මාට සෙනෙහබර දයාබර මව්තුමියට පින් අනුමෝදන් කිරීම. ඒක නිසා මේ දුවා දරුව හැම කෙනෙක්ම එකට එකතු වෙලා මොනුබුරු මිනිබිරිය හැම කෙනෙක්ම එකට එකතු වෙලා බොහෝමත්ම ශ්‍රද්ධාවෙන් බොහෝමත්ම ගෞරවයෙන් වටිනා කියන පින්කමක් සිද්ධ කරන අවස්ථාවක් මොහොතක්. ඒක නිසා සෙනෙහබර දයාබර ආච්චි අම්මාට සෙනෙහබර දයාබර මව්තුමියට කේඩී ඇලිස් නෝනා දයාබර ආච්චි අම්මාට මව්තුමියට මේ පින් හේතු වේවා වාසනාව වේවා මේ පින් පෙත් අනුමෝදන් වේවා. ඇය දුක්ගත ස්ථානයක සිටිනවා නම් සපවත් ස්ථානයකට පැමිණෙත්වා සපවත් ස්ථානයක සිටිනවා නම් ඒ සපත වඩා වර්ධනීය වී අවසානයේ ජාතියක් ජරාවක් නැති සදා උතුම් වූ අමා මහ නිවනින් සැනසීමට මේ පින් පාරමී ධර්මයක් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම මේ පින්කම් වල මූලිකත්වය අරගෙන කටයුතු කරන කේඩී ඇලිස් නෝනා දයාබර ආච්චි අම්මගේ සෙනෙහබර දයාබර දුවා දරුවන්ටත් එවාගේම මුණුබුරු මිනිබිරි හැම කෙනාටමත් නුවන් අය ඇතුළු මේ ඉන්න හැම කෙනාටමත් ධර්මයේ ශ්‍රවණය කරන්නට යෙදුණු මේ පින්වත් හැම කෙනාටමත් මේ පින් හේතු වේවා වාසනාව වේවා. සිතක් සාන්තියක් සනසිල්ලක් උදා වේවා. ඔබ අපි හැම කෙනාටම මේ පින් හේතු වීමෙන් ජාතියක් ජරාවක් නැති සදා උතුම් වූ අමා මහ නිවනින් සනසීමට මේ පින් පාරමී ධර්මයක් වේවා. ඉතින් දයාබර ආච්චි අම්මා වෙනුවෙන් තමයි මේ දුවා දරුවෝ ඥාති හිත මිත්‍රාදීන් මේ පින්කම් සිද්ධ කරේ. දයාබර ආච්චි අම්මත් මට මතකයි ඒ කාලේ අපේ ඒ කියන්නේ එතකොට අපි ගොඩක් පොඩි අපි පිරිවෙන් යනවා ඒ කාලේදී. ඉතින් දයාබර ආච්චි අම්මා බොහෝ මං හිතන්නේ මේ ගෙදරි ධම්ම තමයි නේද දානමාන ආදී රැගෙන ඇවිල්ලා විහාරස්ථානයට යම් අවස්ථාවක දන් සීට්ටුව දාන වේල තිබෙනවා නම් ඒ ආච්චි අම්මා කවදාවත් ඒවා වැරද්දුවේ නැහැ. විහාරස්ථානයට පුළුවන් කාලයේදී Tamanට කරන්න පුළුවන් යම් දෙයක් තියනවාද ඒ හැම දෙෙම දයාබර ආච්චි අම්මා බොහෝමත්ම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ඒ දේවල් සිද්ධ කරා. ඉතින් විශේෂයෙන්ම ගුරු දේවෝත්තම ලොකු හාමුදුරුවන් වහන්සේ වැඩ ඉන්න කාලේ ඒ විහාරස්ථානයේ සිදු කරන ලද සංවර්ධන කටයුතු වලටත් මේ දයාබර ආච්චි අම්මා උදව්පකාර කරන්නට ඇති සත්කාර කරන්නට ඇති. ඉතින් ඇය මිය පරලව යන්නට කලින් අපි මේ නිවසට ආවා ඇය බලන්න. ඉතින් මේ පින්වත් පිරිස අපිට ආරාධනා කරා පිරිත් දේශනාවන් දේශනා කරන්නට. ඉතින් ඒ වෙලාවේදීත් ආච්චි අම්මට ගොඩාක් අමාරුයි. නමුත් ඒ අවස්ථාවන් වලදීත් අපි කතා කරනකොට ඉතින් දබදිව ගිය හැටි ඒවා වන්දනාමාන කරපු හැටි තමයි ඇය අපිට සිහිපත් කරන්නට යෙදුනේ. ඉතින් දයාබර ආච්චි අම්මා වගේම මේ දුවා දරුවොනොත් ඇලිස් නෝනා සෙනෙහබර දයාබර ආච්චි අම්මගේ දුවා දරුවොනොත් ඒ විදිහයි අපේ විහාරස්ථානයේ වැඩ වාසය කරන ස්වාමීන් වහන්සේලාත් සමග බොහෝම කුළුපග වැසුරු නිසරු කරනවා ආශ්‍රය නිස්රේ කරනවා. ඉතින් මේ නිවසේ ගෘහාධිපති විදිහට කටයුතු කරන නුවන් අයියා ඒ වගේ මේ අක්කා ඇතුළු මේ පින්වත් හැම කෙනාමත්
අපේ විහාරස්ථානයේ වැඩ වාසය කරන ස්වාමීන් වහන්සේලාත් සමග බොහෝම කුළුපග වැසුරු නිසරු කරන ඉතින් විහාරස්ථානයේ සිදුවෙන යම් සංවර්ධන කටයුත්තක් සිද්ධ වෙනවාද යම් පින්කමක් වෙනවාද ඒවාට Tamanගෙන් ඉටු වෙන්න ඕන යම් කටයුත්තක් තිබෙනවාද ඒ හැම කටයුත්තක්ම නොපිරිහෙලා ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ඉටු කරනවා. ඉතින් ඒ පිළිබඳව ඔබට සිහිපත් කරන්නට යෙදුනේ කෘතවේදීත්වයක් විදිහට. ඒ වගේම කෘතවේදීත්වයක් විදිහටයි ඔබට සිහිපත් කරන්නට යෙදුනේ. ඉතින් ඔබ අපි හැම කෙනාට මේ ආදී විදිහට අපේ උපාසකම්මා ජීවත් වෙලා ඉන්න කාලයේදී සිද්ධ කරන ලද සියලුම කුසල මූල ධර්මයන් උපාසකම්මට අනුමෝදන් වේවා අත්පත් වේවා තුමෝ නිවෙනින් සනසීමට පාරමී ධර්මයක් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරලා අපි ගාථාවන් සජ්ජායනා කරමින් දෙවියන්ට ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං ආකාසට්ටා ච පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරන් රක්ඛං ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ තෝ යාව නිබ්බාන පත්තියා ඉදං මේ පුඤ්ඤං ආසවක්ඛයාවහං හෝතු සබ්බ දුක්ඛා පමිඤ්ජතෝ. හැමෝම වන්දනා කරගන්න සෙත් ගාථාවන් සජ්ජායනා කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයවන්නෝ සුඛම් බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. සියලු දිනාටම තෙරුවන් සරණයි.